මේ ඩාලින් කම්මැලි වෙලාවට යකෙක් කන්න බඩගින්නක් ආවොත් විනාඩියට මෙන්න මේක හදාගෙන කමුද? මුලින්ම කරන්න තියෙන්නේ ඉතින් අඩියක් විතර ගැඹුරු නටන උණු වතුර එකකට ශනික පටස් නූඩ්ල්ස් එකක් හලා ගන්න එක. හරිද? ඔයාට කැමති නම් ඉතින් ඒකේ තියෙන අඩුම කුඩුම පැකට් එකක් දාගන්න පුළුවන්. හරිද? නූඩ්ල්ස් එක තැම්බුනන් පස්සේ කොහෙට හරි හලාගෙන ඉවර වෙලා ගමේ ගෙදරකින් හොයාගත්ත චරිතවත් කුකුල් බිත්තර 3ක් අරගෙන මෙන්න මේ වගේ අලුත් බෝල් එකකට දාලා ඒකටම ඔයාට කැමති මාළුවක් දාගන්න පුළුවන්. හරිද? මං ඉතින් මාළු කියලා කිව්වේ මාළු වලට නෙමෙයි නුවර භාෂාවෙන් එළවලු වලට. හරිද? දැන් ඉතින් තොඩවන්න එහෙම එන්න එපා. මං නුවර දහලා. හරිද? හරි ඒකෙන් වැඩක් නැහැ. දැන් අලුත්ම පෑන් එකක් ලිපේ තියලා ඉවර වෙලා තෙල් චුට්ටක් දාගෙන ඒක රත් වුණාන් පස්සේ චරිතවත් කුකුල් මිශ්‍රණය දාගෙන ඉවර වෙලා ශනිකවම නූඩ්ල්ස් ටිකක් දාගන්න. හරිද? මතක ඇතුව හඳ පළුවක් වගේ නාවා ගන්න පුළුවන් විදියට නූඩ්ල්ස් ටික දාගන්න ඕන. හරිද? දැන් මට පනින්න ලැස්ති වෙන්න එපා සුකිරි පටිල්ලෝ. දාපු දේවල් ටික හරියට කිව්වේ නැහැ කියලා. දාපු දේවල් ටික මං හරියට වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. හරිද? ඉතින් සුකිරි පටිල්ලෝ යකෙක් කන්න බඩගින්නක් ආපු වෙලාවට මේක හදාගෙන කාලා වෙරලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා සුකිරි පටිල්ලෝ. ඔයාගේ යාළුවට